සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. ආදරණීය දුවේ පුතේ, ඇත්තටම මේ වාරට සුවිශේෂී අවස්ථාවක්. අපි සෑම වාර්ෂයකම මං ඉන්න වාසය කරන ප්‍රදේශයේ සිට පාද යාත්‍රාවක් දියත් කරනවා. උතුම් වූ ශ්‍රී පාද පද්මේ වන්දනාමාන කර ගැනීම උදෙසා. එතකොට අපි මෙවරත් ඒ පාද යාත්‍රාව ආරම්භ කරා ඊයේ. ඒ කියන්නේ 11 වෙනි දින. මාර්තු මාසේ 2026 11 වෙනි දින. දැන් අද 12 වෙනි දින. දැන් අපි මේ මොහොතේ ඉන්නේ මාලිබඩ දික්කැල්ල කාන්ද පාරෙන් ඉරත්න පාරට වැටෙන වනපියසේ. එතකොට ඔයාලට මේ අපි කියන්නේ මේ අනාගත පරපුර වෙනුවෙන් රැකිය යුතු දේවල්, අපේ දේවල් අපි රැක ගන්න ඉපේ. ඒතකොට අපේ අනන්‍යතාවය, අපේ උරුමය, අපේ සංස්කෘතිය ගැන අපි කතා කරනවා. අපේ අනන්‍යතාවයන් නැතුව වෙනවා. අපේ උරුමයන් නැතුව ගිහිලා දිනවා. ඒතකොට ඒවා පවත්වා ගන්න නොහැකි වෙනවා. ඒක නිසා මට මතකයි මගෙන් එක්තරා අවස්ථාවකදී අපිට උදව් උපකාර කරන ඇත්තටම දරුවෙක් නම කිව්වත් ගැටලුවක් නැහැ, සමන්ත ප්‍රදීප් කියන දරුවා මගෙන් ඉල්ලීමක් කරා, වෙද මහත්තයා අනාගත පරපුර දෙවෙනි පරපුරක් හදන්න ඕනේ ඔබතුමා වගේ කෙනෙක් අනිවාර්යෙන් කියලා. ඇත්තටම මම එතුමාට කිව්වා මම දෙවෙනි පරපුරක් හදමින් ඉන්නේ, හදනවා. අපේ උරුමය, අපේ අනන්‍යතාවය රැකගනිමින්, ඒ කියන්නේ පෙර අපේ ආදි මුතුන් මිත්තන් කටයුතු කරපු විදිය, ඒ දේවල් එක්ක. එතකොට දැන් අද දින මං විතරක් නෙමෙයි, තව දරුවෝ දෙදෙනෙක් මේ ගමනට සහභාගී වෙනවා. මීට කලිනුත් තරුණ දරුවන් කීප දෙනෙක් මං එක්ක සහභාගීලා තිනවා. අද ඒ කට්ටිය යම් කාර්යබහුලත්වය නිසා පැමිණියේ නැහැ. ඇත්තටම මෙතන සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. මේ දරුවෝ දෙදෙනාගෙන් එක්කෙනෙක් ඇත්තටම කුඩා කාලේ අවුරුදු 10 දී මා සමග මේ ශ්‍රී පාද පද්මය වන්දනාමාන කර ගැනීම උදෙසා කිරිඳිවැල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද ස්ථානයේ කරා පැමිණ නැවත ආපහු අපිටත් පාදචාරිකාවෙම නියුණා කුඩාවදීදී අවුරුදු 10 දී. ඒ දරුවා දැන් මේ ගමනත් ඒ දරුවත් මෙතන සහභාගී වෙනවා. ඒ දරුවගේ පස්වෙනි අවස්ථාව, මේ දෙවෙනි අවස්ථාව පාදචාරිකාවේ නියැලෙන. ඒතර අනිත් දරුවත් මම එක්ක ගමන් කිහිපයක් ගමන් කරලා තියෙනවා. නමුත් පාදචාරිකාවේ පළවෙනි අවස්ථාව. එතකොට මම මේක තුලින් හොවා දක්වන්න උත්සාහ කරන්න වෙන කිසි දෙයක් නෙමෙයි. මේ දැන් මේ දරුවන්ට මේ දේවල් කියලා දෙන්න ඕනේ. ගුණධර්මතාවයන් කියලා දෙන්න ඕනේ. ඒතර මේ කැලේක යනකොට කොයි ආකාරයෙන් යන්න ඕනද? මේ අපි හැමදේම අත්දැකීම තුලින් ගොඩනගන්න ඕනේ. එතකොට මම මුලතුන අරගෙන කටයුතු කරනවා වගේ, මම පෙරමුණ අරන් ගමන් කරනවා වගේ මේගොල්ලොන් ඉදිරියට දාලා දැන් මේ වනපියසේ ඒගොල්ලොන්ව ඉදිරියට දාලා ඉවරලා මම ගමන් කරනවා. ඊට පස්සේ මම පිටිපස්සෙන් ඉඳන් ඒගොල්ලන්ට උගන්වනවා. ඒගොල්ලන්ට කියලා දෙනවා. ඒගොල්ලෝ මාව වැරදි දෙයක් කරනවා නම් ඒතකොට කොහොමද Tamanට දැන් ග්‍රහණය කරගන්නේ, කොහේද දැන් ශ්‍රී පාදස්ථානිය තියෙන්නේ, කොහේ ඉඳන්ද පිටත් උනේ, එතකොට කොහොමද අපි දිසාවල් හරියට හොයාගන්නේ, එතකොට මේවා මේ පිළිබඳව අපි ගවේෂණය කරගන්නේ කොහොමද, ඇත්තටම දැන් මේ මන්දාරම් අහසක් තියෙන්නේ, එතකොට අපිට සූර්යයා දැක ගන්න නැහැ, එතකොට අපි කොහොමද මේවා ඉගෙන ගන්නෙ, එතකොට මේවා උගන්වන්න බෑ, ගෙදරක ඉඳගෙන පොතපතේ දැනුමින් මේවා කරන්න බෑ. ඒක නිසා මම කියනවා මේ අපේ අනාගත පරපුරට මෙන්න මේ, මොකද අපි අද තාක්ෂණය තියෙනවා. තාක්ෂණය ඇන හිටපු වෙලාවට මොකද කරගන්නේ? මුකුත් කරගන්න නොහැකි වෙනවා. ඒක නිසා මෙන්න මේ අපිට උරුම, අපිට ලොකු හැකියාවක් තියෙනවා මේ දේවල් ගහකොළ ඇලදොල සතාසි උපාවා මේ හුළඟ ගමන් කරන, ඒ කියන්නේ වාතාශ්‍රය, ඊට පස්සේ මේ හැසිරීම් රටා තුලින් දිසාතිය හරියට නිවැරදිව ජනතාව වාසය කරන වාසභූමි හොයා ගැනීමේ පටන් හොඳ ක්‍රියාන්විතයක්, යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ පාදචාරිකාව තුලදී ඒ දරුවන්ට ලොකු අත්දැකීමක් දෙනවා. එතකොට මේ අපේ දේක ඇති වටිනාකම, ඒ වගේම මේ මහ පොළොවේ ඇති වටිනාකම, මේ ස්වභාව ධර්මයාගේ, එතකොට මේ ස්වභාව ධර්මයාගේ මොනතරම්නම් සුන්දරත්වයක් තියෙනවා. දේවා මිනිසා විසින් කොච්චර විනාශ කරලාද, මිනිසා පරිශීලනය නොකරපු, පරිහරණය නොකරපු තැන් මොන තරම් විදිහට තියෙනවද, මේගොල්ලන්ට ඒවා පෙන්නනවා, මේවා කියලා දෙනවා. එතකොට තමයි මේ අනාගත පරපුර හැදෙන්නේ, රැකෙන්නේ. එතකොට ඒක නිසා මම ආදරණීය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, අපි මේ වෙහෙසෙන්නේ, අපි ගොඩක් මං සෑම මොහොතකම වෙහෙසෙන්නේ මේ උතුම් සම්බුද්ධ ධර්මතාවයත් පදනම් කරගෙන ධර්මානුකූල ධම්මානුධම ප්‍රතිපදාවන් තුළට අනුගත වෙමින් මේ බාල පරපුර යොමු කර ගන්න ඕනේ නිවැරදි මාවතට. ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ මේ නිහඬතාවියත් එක්ක, මේ ඉන්නා වූ ස්වභාවය එක්ක, මේ ඇයි මේ භාග්‍යතුන් වහන්සේ නිහඬතාවයට ඇයි මෙච්චර ප්‍රසන්න, ඒ කියන්නේ කැමති වුනේ, උන්වහන්සේ ඇයි මෙච්චර වටිනාකමක් දුන්නේ. ඒතර මේ දේවල්, ඒ වගේම මේ ස්වභාව ධර්මයාගේ වටිනාකම, මේ මහ පොළොව විනාශ කරන්නේ කවුද? මහ පොළොව විනාශ කරන්නේ අපි. ඒතර මහ පොළොවේ ජීවගුණය විනාශ කරන්නේ අපි. මොකද ඉවතලන්න දෑ තුලින් ඒ විනාශ කිරීම වලට ඒ මහ පොළොව මරණයටපත් වෙනවා.
ඉතින් ඒක නිසා මේ දරුවන්ට දැන් අපි වාසය කරන භූමිවල ඒ ජනතාව වාසය කරන්නා වූ ස්ථානයන් වල අද පොළොවට මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ මේ අපි මේ ඝන වනාන්තරයට කැලයට පැමිණියාම මේ තියෙන කඳු වල මේ තියෙන වනාන්තරයේ මේ ගහකොළ කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මේ මහ පොළොව කොච්චර ජීව ගුණයක් තියෙනවද? ඒතර මේගොල්ලොන්ට මේ දැනුම දෙනවා. ඒ වගේම මේ සැබෑ ස්වરૂපය පෙන්නනවා. බලන්න කායක් නිරෝගිමත් භාවයක් නැත්නම් මේ කුඩා කාලෙකදී මේ දරුවන්ට උනත් එහෙම ගමන් කරන්න බෑ. එතකොට මස් මාංශ අනුභව කරන්නේ නැහැ. කොළ වර්ග, ඇට වර්ග, ඒ ධාන්‍ය වර්ග ඒවා තමයි භාවිතා කරන්නේ. නමුත් ඒ දරුවොත් උරෙන් උර ගැටි ගැටි යම් යම් සිවුම් අපහසුකම් ඒ දරුවන්ට නතු වෙනවා. මොකද අත්දැකීම් අඩුයි. එතකොට එයාලා අද පුහුණු වෙනවා, පුරුදු වෙනවා. එතකොට අනාගත පරපුරට මේ දේවල් රැගෙන යනවා. ඒක නිසා මම ඉල්ලා සිටිනවා ඔයාලත් සෑම මොහොතකම ඔයාලගේ දරුවව ධර්මානුකූලව ගොඩනගන්න. ඒ දරුවන්ට මේ දේවල් පෙන්වන්න, මෙහෙම දෙන්න, මේවා කියලා දෙන්න. එතකොට තමයි ඒක තුල වටිනාකමක් තියෙන්නේ. මම ඊට පස්සේ ගමන් කරන ගමන් කතා කරන්නම්. තව ටිකක් ඔයාලට දැනුවත් කරන්න තියෙනවා. පුතාලා ඔහොම ගමන් කරමු. ඉදිරියට අපි ගමන් කරමු. ඒ තැනදී මම පෙන්වන්නම් මේ දරුවෝ දෙන්න. ඇත්තටම මෙතනින් ඉස්සරහින් යන දරුවා තමයි කුඩා කාලේ අවුරුදු 10 දී ශිෂ්‍යත්ව විභාගෙ ලියලා ඇත්තටම පැමිණෙනවා. මේ ඔය හිස්සල්ල කන්ද ශ්‍රීපාද අඩුවියට ඇතුල් වෙන තැන අද දේව මන්දිරයක් ඉදි කරලා තියෙනවා ධර්මවර්ධන දරුවා විසින්. ඒ තැනදී එතෙන්ට අවශ්‍ය කරන ඒ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන ප්‍රතිමා වහන්සේ වැඩැම්මේ මම මං වාසය කරන ස්ථානයේ සිට. ඒතකොට මේ මොහොතේදී පාදචාරිකාවෙන්ම ඒ දරුවා කුඩා කාලේ ඉඳන්ම පැමිණියා. ඊට පස්සේ හරි සුවිශේෂී අවස්ථාවක් මේවා. එතකොට නොපටු බස උත්සාහයනේ. ඒ කියන්නේ වීරිය, අධිෂ්ඨානීය කැපවීම ඒ දේවල් තිබුණා. ඒ වගේම මේ අනිත් දරුවනුත් ඇත්තටම එදා ඉඳන්ම අද වෙනකන් ඒ කියන්නේ මට එකතු වෙච්ච කාලේ ඉඳන් ධර්මානුකූල ජීවිතයකට යොමු වෙලා තියෙනවා. අද වෙනකොට නිර්මාංශ තත්ත්වයට ඒ කියන්නේ දැන් මාස 10ක් විතර කාලයක් නිර්මාංශ වෙලා අවුරුදු 2-3ක් ඇසුරු කරන්න අරන් තිබුණාට තේරුම් කර දෙනකොට අද නිර්මාංශ වෙලා ධර්මානුකූලවම දැහැමිව හොඳට හිතමින් තමන්ව පාලනය කරගනිමින් කටයුතු කරනවා. ඉතින් මේ අනාගත පරපුර තමයි අපි නිවැරදි කරන්න ඕනේ. එතකොට තමයි අපේ රටට වැඩදායි පුද්ගලයන් බිහි කරගන්න පුළුවන් ඉන්නේ. අපේ දේට සලකන ගරු කරන. දැන් බලන්න මේ වනය මේ බලන්න මේ දේවල් කොච්චර සුන්දරද. එතකොට මේ බලන්න තව එකක් මම ස්තුතිවන්ත කරන්නම ඕනේ. දැන් තාම මේ වර්ෂ ගණනාවක් හැබැයි ඇත්තටම මේ මාර්ගය භාවිතා කරපු සියලු දෙනාම පොලිතින් වලින් තොර කලාපයක් බවට පත් කරගන්න දායකත්වයේ දක්වලා තියෙනවා. ඇත්තටම මේ කියන්නේ මිනිස්යන් තමයි පරිහරණය කරලා තියෙන්නේ, පරිශීලනය කරලා තියෙන්නේ. ඇත්තටම මිනිස්යන් අර මනුස්ස ලෙසින් ඉන්න තිරිසංගතිය ඇති උදවිය නෙමෙයි. එහෙම තරහ වෙන්න එපා. තරහ වුණත් කමකුත් නැහැ. වැරද්ද නිවැරදි කරගත්තාම ප්‍රශ්න ඉවරනේ. ඒක නිසා මේ පරිසරය මේවා රැක ගන්නට. මොකද මේවා විනාශ කරන්න එපා. මේ මහ පොළොව මරන්න එපා. අපිට ජීවනාලය, අපිට පැවැත්ම දෙන, අපිට හුස්ම ටික දෙන, අපිට ජීවත් වෙන්න ජලය දෙන, අපව ජීවත් කරවන මේ ස්වභාව ධර්මයා මේවා රැක ගන්න. මේක තමයි කරන්න ඕනදී. ඒක නිසා අද දැන් දෙවෙනි දවසේ හෙට වෙනකොට ගමන අවසන් වෙනවා. දැන් අපි කිට්ටු කරලා ඉන්නේ. ඒක නිසා වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආදරණීය දුවේ පුතේ හැමෝම මෙන්න මේ නිවැරදි ක්‍රමවේදයන් තුළට අනුගත වෙනවා නම්, ප්‍රවිෂ්ඨ වෙනවා නම් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ ජීවිතය උපදමා ගන්න. උපදමාගෙන තමන්ටත් ඒ වගේම අනුන්ටත් මතු අනාගත පරපුරටත් මේ සියලු දේවල් රැකලා සුරක්ෂිත කරන්න. ඒක නිසා මම ඔයාලගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැමෝම තම තමන්ගේ වගකීම යුතුයකම ඉටු කිරීමට තම තමන්ගේ කාර්යයන් නිවැරදිව හඳුනාගෙන කටයුතු කරන්න. තමන් නිවැරදි වෙනවා නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට නිවැරදි වෙනවා නම් ඒ වීම තුලින් ඇත්තටම ලොකු සේවයක් වෙනවා. දැන් බලන්න මේ ඊයේ ඉඳන් ගමන් කරනවා ඒ දරුවෝ ඒ වේගයකින් ගමන් කරනවා. ඉතින් ඒක නිසා අර ගෙදරකට කුටු වෙලා සාමාන්‍යයෙන් කිසි දෙයක් කරගන්න බැරි, ගේ ඇතුළේවත් ඇවිද ගන්න බැරි දරුවෙක් නිර්මාණය කරනවට වඩා
ඒ දරුවන්ව නිවැරදි ආකාරයෙන් ගොඩනගා ගත්තොත් ඒ දරුවන් අනාගතයේදී නිවැරදි දේවල්ම කරાવી. ඒක තමයි කරන්න ඕනේ. ගුණධම් දෙන්න ඕනේ. මනුස්ස ධර්මතාවයන් කියලා දෙන්න ඕනේ. ගුණ ධර්මතාවයන් කියලා දෙන්න ඕනේ. ධර්මයට යොමු කරන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. ඒ නිසා මේ දේවල් බලලා ඔයාලා නිවැරදි වෙමින් කටයුතු කරන්න කියනවා. ඒ තැනදී තමනුත් තමන්ගේ දරුවන්ට දහම් දැනුම අනිවාර්යයෙන්ම ළඟා කරලා දෙන්න. මොකද දහම් දැනුම ඉතා වටිනවා. දහම් පාසලට යොමු කිරීම තුළින් දහම් දැනුම ලැබෙනවා. ඒක තුළින් ඒ දරුවන්ට ලොකු දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ලැබෙනවා. ඒක තුළින් සියලු සත්වයන්ටම යහපතක් උදා වෙනවා. ගමන් කරනකොට කතා කරන හේන් යම් යම් අපහසුතාවයකට නතු වෙන්න පුළුවන් වචනවල යම්. මොකද හුස්ම ගැනීම වලදී ඒක නිසා එහෙම අඩුපාඩුවක් වෙනවා නම් ඒ ගැන නැවත වාරයක් කියනවා පොඩ්ඩක් සමා වෙන්න කියලා. එහෙනම් සියලු දෙනාම තම තමන්ගේ වගකීම යුතුකම ඉටු කරන්න, තම තමන්ගේ නිවැරදිතාවයටපත් වීම ඉටු කරන්න කියමින් අදට මම සමුගන්නම්. ඔයාලා සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය තුලින් උතුම් නිවන් සුවයම ලැබේවා. උතුම් තෙරුවන් සරණයි. යහපතක් වේවා. ජය ශ්‍රී